අර ඇතින් ඉන්න කපල් එකක් ළඟට ගිහිල්ලා ඕක බඳින්න වෙන්නේ කියලා මං කෑ ගහලා දුවන්නේ. ඔට්ටුයිද? ඉතින් හනිමුන් එකම ගත කරන්න මෙතෙන් එන්න එපා. හෙලෝ ගයිස්. අද අපි ආවා. වැද්ද ගාන වෙට්ලෑන්ඩ් පාක් එකට. ඉතින් ගිහිල්ලා බලමු මේ පාක් එක මොන වගේද කියලා. මේක පෙන්වතුන්ගේ පාරාදීසය කියලා තමයි හඳුන්වන්නේ නා. ආදරවන්තයින්ගේ පාරාදීසය. ගිහින් බලමු. මෙතෙන් එන්න ටිකට් එක 200ක් වෙනවා. වාහනේ ගාවොත් වාහනේටත් අය කරනවා. අමනල් වෝක් එක යන්නේ. බටර්ෆ්ලයි වෝක්. මම යන්නේ තව ඉස්සරහට ලස්සන. ඔයා කොහොමද දන්නේ? අපි කලින් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා මේ දෙවෙනි පාර. මේ හරියට අද නම් සෑහෙන කපල් වැඩි. ඒකයි මේ කතා කරන අඩු වෙලා තියෙන වීඩියෝ එකේ. හැම ගහක් ගලක් අස්සෙම කපල් එකක් ඉන්නවා. ඉන්නවා. ඔය පඳුරකට පයින් ගහුවොත් එහෙම දෙපැත්තේ විදික්කිනවා කපල් ගොඩක්. ඒ තරම් කපල් ඉන්නේ. මොකද්ද මේකට කියන්නේ පෙන්වතුන්ගේ පාරාදීසය. මේ පැත්තේ තමයි ඩක් පොන්ඩ් එක තියෙන්නේ. එතන තමයි ලස්සනම තැන මේ වෙට්ලෑන්ඩ් පාක් එකේ ඉන්න යන්න. ඔයාලා දකින්න තියෙන තාරා පොන්ඩ් එකේ තාරාව ගොඩක් ඉන්නවා. තාරාව ඒ හිටිය ජොඩි ජොඩි අහන්නක. ඉතින් මේක තියෙන්නේ කොහෙද කිව්වේ නෑනේ. ඔය තියෙන්නේ. ඔයාලා හිතනවාද කොළඹ ආවට මේ වගේ තැනක් තියෙයි කියලා? මේක තියෙන්නේ කොළඹ කිට්ටුවම තමයි. වෙට්ලෑන්ඩ් පාක් කියලා සර්ච් කරාම මේ ප්ලේස් එක එනවා Google Map එකේ. මේ හරියට ලස්සනයි නේ. ඔව්. ඔය විදිහේ වීඩියෝ ක්ලිප් එකක් ගන්නවා. ගමු. අපි අරක උඩට යන්න හිටියේ. ඒ උඩට නම් අද යන්න වෙන්න පේනවනේ ඔයාලට. සෙනසුරාදා ඉරිදා කියන්නේ ඉතින් ක්ලාස් යන කපල් වල මෙතන ආරාදීසය. ඉතින් නිදහසේ ඉන්න මෙතන ඉන්න පුළුවන්. කාගෙන්වත් කරදරයක් නෑ. ඕන තරම් පරිසරය නිස්කලංකයි. ගස් කොළන් විතරයි තියෙන්නේ. ඉතින් නිදහසේ පරිස්සමෙන් තැනක් හොයාගන්න ඕනේ. එකපාරට කතා කර කර ඉඳි ගහ උඩ බලද්දි කපල් එකක් ඉන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් තමයි මෙතන තියෙන්නේ. මෙතන දැන් මෙතන ඔහොම කතා කර කර ඉඳි පල්ලෙහා වතුර වල බලන්න ඕනේ. ඒ හරි ඉන්නවද දන්නේ නැහැ. අපි මෙතෙන්ට ඇවිල්ලා ඉස්ලාම් පාකින් එකේ අපි මේ වීඩියෝ කරනවද නැද්ද කියලා ටිකක් සෑහෙන වෙලා හිතුවා නේද? ඔව් සෑහෙන වාහන ගොඩක් තිබ්බනේ. ඉතින් ඒ හින්දා අපි දෙපාරක් හිතුවා කරනවාද කියලා. අන්තිමේ අපි තීරණය කරා කමන්නේ වීඩියෝ කරනවාද දවස් කියලා. ඒකයි අපි කතා කරන සද්දෙත් අඩු මේ කට්ටිය වැඩි. ඔන්න අපිත් මෙතන තියෙන ලස්සනම තැනකට කට්ටිය ටිකක් එහෙට මෙහෙට වුණා. මෙහෙම නම් බලද්දි නම් සුදු වෙලා දින්න වලට පෙන්වන්න. මේ වටේටම තියෙන ඕලු විලා. හරිම ලස්සනයි. ඈතින් කොළඹ නාගි ටවුන් එකම පේනවා. අපා අපි මේ හරිය ඉඳගෙන කතා කර කර ඉමුද? එහෙම කතා කරන දේවල් තියෙනවා. මට නම් මෙහෙම දෙයක් හිතෙනවා. හරිද? දැන් මෙතන ලෑලිනේ තියෙන්නේ. ඕකේ අපි ඉතේ ගත්ත ගමන්ම වෙලාවේ හැටියට ඒ කඩන වතුරට වැටෙන්නේ. ඕ කැල්ලක් හරි කන මේ පැත්ත ඒ තරමට වෙලාව හොඳයි. මට නම් මේ ඉඳන කතා ගන්න
බයක් ඉඳන් ඉන්න නම් බය නැහැ ඉඳන් කතා කරන දෙයක් නෑ. ඉතින් ඔයාලා කතා කරන්න දේවල් ඉවරයක් නැතුව තියෙන අය ආවට කමක් නැහැ. කමක් නැහැ. ඒ වගේම මෙතන අපි දැන් වීඩියෝ එකේ පෙන්නනවනේ තැන්ට. ඔල බුකින් එකක් දාගෙන යන්න මෙතන හොඳයි මෙතන හොඳයි කියලා. ඔව් කලින් බුක් කරගන්න නැත්නම් තැනක් නැතුව යනවා. තැනක් නැතුවේ. අර ඇතින් ඉන්න කපල් එකක් ළඟට ගිහිල්ලා ඕක බඳින්න වෙන්නේ නැහැ කියලා මං කෑ ගහලා දුවන්නද? ඔට්ටුයිද? මම මට චැලෙන්ජ් කරනවා. ඔට්ටුයිද? මම කියනවා. ඉතින් හනිමුන් එකම ගත කරන්න නම් මෙතෙන් එන්න එපා. නේද? ඇවිදලා යන්න එන්න ඉතින්. නේ? අනේ මට මලක් කරලා දෙන්න කොළු මල. ඉස්සුදානේ මේ වතුර වලට බහින්න. අනේ මේ කට්ටිය අර කොල්ලෝ මේ බැහැලා කකුල් දෙකෙන් මල කඩන්නේ. මේ පාකියේ නැත්නම් ඔයාලත් දැකලා දෙනවනේ. ඉස්සුවේද මේකේ මල් කරන්න ගියා. අනේ මේ එහෙම තමයි ආදරේ. ඒකට තමයි කියන්නේ ආදරේ කියලා. ආදරේ කරන්න මේකේ මල් කරලා දෙන්න ඕනේ. ඈ? ඊට වඩා දේවල් තියෙනවා කරන්න. ඉතින් මෙතන ආදරවන්තයින්ගේ පාරාදීස්සේ කිව්වට කාණිකඩයට එන්න බැරිද නේ? එන්න පුළුවන්. හිත හදා ගන්න ඕනේ. ඇවිල්ලා. එහෙම එකක් තියෙනවා. තව යාළුවෙක් එන්නත් පුළුවන් ඉතින්. ඇවිල්ලා නිදහසේ කාලා බීලා යන්නත් පුළුවන් මෙතන හැබැයිනේ. කණ්ඩනේ අරන් එන්න ඕනේ. අරන් එන්න ඕන. අනික නිදහසේ ඉන්න පුළුවන් ඉතින්. කාණිකඩයටත් එන්න ඉතින්. මේව බලලා හරි ඉක්මනට කෙනෙක්ව යාළු කරගන්න. ඕකේ. තරම් යාළුවනේ. ඔයාලා අදම නම් අපේ වීඩියෝ එකක් බලන්නේ මතක් කරලා subscribe button එක ඔබාගෙන යන්න. like කරන්න, comment කරන්න. තරම් යාළුවනේ කොන්දේ අමාරුව තියෙනවා නම් එන්න නම් එපා. බාම් ටිකක් ගාගෙන ඉන්න නැමි යන්න තියෙන්නේ. අද වීඩියෝ එක අපි මෙතන ඉවර කරනවා. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. subscribe කරලා තියාගන්න. ගිහින් එන්න. bye. Bye.